හෙලෝ සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔන්න අද අපි ටොනාඩෝ එකක් ඇවිල්ලා ගියන් පස්සේ ඊට පස්සේ ටික වෙලාවකට පස්සේ අපි යනවා ආයිත් එදා වගේම චයිනීස් කට්ටිය ගෑම ගේන්න. අද යන්නේ කටරක ඩිංගියෙන් යන්නේ. මුහුද සැරයි මුහුද මැද්දාවේ තියෙන ওই බටේ නිසා රබර් බටයක් තියෙනවා. ওই බටේ නිසා තමයි දැන් මුහුද මේ පැත්ත සැර ටිකක් අඩු වෙලා තියෙන්නේ. නැත්තම් බෝට්ටුව පෙරලෙන සයිස් එකේ ලොකු උලන් තියෙන දවසක්. අපි යමු ගිහලා බලමු ඉතින් කටරකට කොහොමද යන්නේ කියලා අපි. යසා පොඩ ඉන්නෝ ලක්ජ ඕම ගනින් ඩිංගි ඕම ගනින් ගානි रेनकोट है बैग के अलुत देखो मगे बैग के गया दक्ष कैप्टन කෙනෙක් බීර් කරන්නේ රළු මොහොදලු යවර රළු විදියට ඉංගි ඔබ ගෙඩින් ගිය ලස්සනට එවන්නේ එකට එකක් දාගන්න කොමිනියෝ ඉඳා මේක මොඩ දියම් සයිස් එක ගන්න මේක පොඩි එක දාගන්න कैप्टन वाला करने लाइट के दागन है बैक ऑफ पेड पर बिना बड़े बेटे का काम नहीं करता ये लाइट जगह दागन इधर ඔය තියෙන ඉතින් අපිට ආපු සුලිගුණාටුව තමයි ටොනාඩෝ එක. ඔක අපි යන ටිකකට කලින් කියන්නේ සමන යන්න පැය දෙකකට විතර කලින් තමයි ආවේ. එilla ඊට පස්සේ මම අතර වෙලා ගියා. ගොඩක් වෙලා තියුණා. එතනින් පස්සේ ඉතින් අපි මොකද උලන් ටිකක් අඩු වෙනකන් ඉඳලා තමයි අපි යන්න පටන් ගත්තේ. අපි ඉතින් ඕක තමයි අපේ කුණාටුව. බලමු ඉස්සරහට ගිහලා කොහොමද කියලා යන්නේ. මේව නොපෙනුනාට ගොඩක් අමාරුයි හුලං නිසා යන්න. හුලං ගොඩක් සැරයි. මේ මොහොතේ මේ පැත්ත හොඳට තියෙනවා. මොකද කටරකින් ආපු බටේ නිසා මේ පැත්ත මොහොත ගොඩක් මේ රළු ගතිය අඩුයි. බටෙන් එහා පැත්තේ තමයි ගොඩක් රළු මොහොත. බටෙන් එහා පැත්තේ එකක් මම ඔයාලට දාන්න බලාපොරොත්තු වෙනවා. මොහොත ආයේ ඒ විදිහට සැර දවසක අපිට යන්න සෙට් වුණොත් ඉතින් මම අනිවාර්යෙන්ම ඔයාලට ඒ වගේ වීඩියෝ එකක් දාන්නම්. අලුතෙන් විද්දනම් හරි තන මේ මෙතනට දානවද? මේකේ මේ මගුලක් තියෙනවනේ බං හිලේ දාගන්න බෑනේ බං. මේ පැත්තෙන් ගැටේ දැම්ම මගුලක්.
Oh, engine area usah terang ada kan? Ini low tide tu deh. Apa aja? Kayak kalau tuh yang within noda bang ya, intinya kayak ada within orang ada kadal lagi lah deh. Jadi lah bang itu nanti. Malah turun dari pulau nih. Aneh no kayak. Makan lah. Kayak mati ke memberot mato kian nih pak. Oh bagian ini tinggi ya, meter air kan lalu nangari. Are. Aduh kayak bakteri kah? මේවා ආයෙ රිටර්න් කරන්න ඕනද බා? ඔය කැම්ප් එකේ තහඩු මේවා රිටර්න් කරන જાතියක් තමයි නේ ආයෙ. මුදු සැරයිද බං අර පැත්ත? බාච්ච ඉන්න බැරි වෙයි නේ. සැරයි. කසිය 15 එන්ජින් නැත්තින් ලංකාවේ මම දැන් 115 බදින්නත් දාලා ඒ ඩිංගිය ලංකාවේ උඩරම 45 නේද 40 පොයි ස්ටොක් නෑනේ 40 නේ ටු ස්ටොක් තියෙන්නේ බා පොයි ස්ටොක් ටු ස්ටොක් නේද 40 ටු ස්ටොක් ඔය කියන්නේ ටු ස්ටොක් නේ කියලා රේස් කරනවකෝ හදිස්සියට ගත්තේ ඉතින් මගේද අලුත් කෝට් එකක් ගත්තේ නැද්ද උඹ
ඩිංගිය මේ පස්සේ එන්ජිම මේ පැත්තට ගැහුවා නම් හරිනේ බා. ඩිංගිය මේක එහා පැත්ත කෑල්ලට දාන්නද මේ කෑල්ලටම දාන්නද බං? මේකට බං. නටු ලංකලකට ගන්නවා වලු ඇත්තකට. ඔන්න එහෙනම් ඒ ගමනත් ඉවරයි ගිහිල්ලා ආවා. හුළඟ තමයි ප්‍රශ්නයක් වුණේ. කියන්නේ හුළං තමයි ගොඩක් සැර. මුහුදේ ගොඩක් ලොකු රැළක් නැහැ. මොකද මාලදිවයිනේ මුහුද රැල්ල ගොඩක් අඩුයි. රැලි ගාන එක අඩුයි. සමහර තැන්වල තියෙනවා. නැත්තේ නෑ. මේ පැත්තට වෙනකොට ටිකක් අඩුයි. එහෙනම් මේ වීඩියෝ එක ඉවරයි. ඊළඟ වීඩියෝ එකක් ගේන්න බලාපොරොත්තු වෙන. එහෙනම් අපි ගියා. හැමෝටම ජය වේවා.